ඉතින් යාළුවෝ ඔයා සෝෂල් මීඩියාස් වල ෂෙයා කරන වීඩියෝ වල views ගන්න අනුව ඔයාට ඩොලර් 200ක් දක්වා ඉන්කම් එකක් ගන්න පුළුවන් සයිට් එක ගැන මීට කලින් ඔයා දැනගෙන හිටියද? ඉතින් අද කතාරන සයිට් එකේ අලුත්ම ඉවෙන්ට් එක කරා ඔයාට මේ chance එක හම්බෙලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් නම් මං earn කරපු මුදල ඩොලර් 1100ක් වගේ මේ වෙනකොට මේ සයිට් එකේ balance එකේ තියෙනවා. ඉතින් වැඩි කරන්නේ මොකටද? අපි මේ සයිට් එක ගැන කතා කරන්නේ. Hello guys, ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Tech is from LK YouTube channel එකෙන් ගෙන අලුත් ඊමණී වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලට මුලින් මතක් කරා වගේ මේක ඔයාලට යන views ගන්න අනුව ඔයාලට ඩොලර් 200ක් දක්වා ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සයිට් එක ආපු අලුත්ම ඉවෙන්ට් එක තමයි මේක මම ගැන ඔයාලට ඉස්සරහට කතා කරන්නම්. ඊට කලින් මතක් කරන්න ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන අතු පාට subscribe button එක touch කරලා පහළ තියෙන වීඩියෝ like එක උදාගෙනම අපිව මෙන්න මේ සයිට් එක ගැන කතා කරන්න. ඉතින් මේ සයිට් එකට අවශ්‍ය කරන link ටික පල්ලෙහා description එකේ ඒත් එක්කම comment section එකේ pin කරලා තියෙනවා. ඔයාලට link දෙන්න පුළුවන් අද කතා කරන සයිට් එකේ register interface එකට. ඉතින් ඔයාලා link එකෙන් ආවට පස්සේ මෙන්න මේ වගේ සයිට් එකකට. ඉතින් මේක නම CoinRace. මම ඔයාලට CoinRace එකට මීට කලින් වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ගිහලා මේ ගැන වීඩියෝස් ටික YouTube එකේ search කරන්න Tech is from LK CoinRace කියලා. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ සීරීස් එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම ඔයාලට මේ වීඩියෝ එක කරන්න රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා අපේ channel එකත් එකතු වෙච්ච අලුත් members ලට. ඉතින් ආසෝ මෙතන ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් please enter your email කියලා තියෙනවා. මෙතන ඔයාගේ වැඩ කරන ඔයාගේ මොබයිල් එකේ එහෙම නැත්නම් ඔයාගේ PC එකේ තියෙන දැනට active තියෙන email එක මෙතන ලබා දෙන්න. මොකද ඊවොත් ඒ email එකට OTP code එක අරහත් තමයි ඔයාගේ account එක verify කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ refer code කියන තැනට ඔයා අනිවාර්යයෙන්ම මේ pop up වෙන code එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ refer code එක auto fill ආ තිබ්බොත් එහෙම ඔයාට ඒක කෙලින්ම continue කරගන්න පුළුවන්. මොකද මේ refer code එක තිබ්බොත් විතරයි ඔයාට මෙන්න මේ views ගන්න අනුව ඩොලර් ගෙවන මේ ඉවෙන්ට් එකට ජොයින් වෙන්න පුළුවන්. අපි මේ account එක create කරගෙන ඇතුළට ගිහිල්ලා බලමු මේ event එකේ අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඔය account එක create කරන් ඇතුළට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එන්නේ මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මෙතන ආවට පස්සේ ඔයාලට මුලින්ම උඩින් බලා ගන්න පුළුවන් වෙනවා calculator invite copy trading සහ simulation කියලා option එකක්. ඉතින් මේකේ මුලින්ම event එක ගැන කතා කරොත් එimhe ඔයාලට මේක අරා 15 Pro Max එකක් එහෙම නැත්නම් motorbike එකක් එහෙම නැත්නම් Sennheiser තියාග ඉදර USDT තෑග ඔයාලට මේකෙන් දිනා ගන්න පුළුවන්. ඉතින් simulation option එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ ඔයාලට trade කරන්න දෙන්නේ. ඉතින් මේක ට්‍රේඩ් කරන්න ඔයාලට කිසිම ඩිපොසිට් එකක් කරන්න ඕනේ නැහැ. මේක ඔයාලට ඩෙමෝ බැලන්ස් එක ලබා දීලා දෙනවා. මේක අර ඔයාලට ට්‍රේඩ් කරලා ඔයාලට තියෙන මේකේ ටාස්ක් එක කම්ප්ලීට් කරගන්න. ඉතින් මේක ගැන වීඩියෝ එකත් මම ඔයාලට කලින් දාලා තියෙනවා. ඒකේ link එක පල්ලෙහා description එකේ ඇති. ඔයාලට ඉතින් check out කරන්න පුළුවන් මේ වීඩියෝ එක කොහොමද කරන්න කියලා. මම දැන් මෙතනින් back කරලා ඔයාලට මුලින් මතක් කරගන්නම්. මේකේ දින මම වීඩියෝ views ගන්නට ඩොලර් ගෙවනවා කිව්ව event එක ගැන දැන් කතා කරන්න යන්නේ. ඉතින් මේකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මේ post එකෙමුත් global creation reward එකක් යනවා. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා views 500කට ඩොලර් 8ක් views 1000කට ඩොලර් 14ක් views 3000කට ඩොලර් 30ක් views 5000කට ඩොලර් 50ක් 10000කට 100ක් 50000කට 150ක් වගේම views ලක්ෂයකට ඩොලර් 200ක වගේ මුදලක් මේ site එක විසින් ඔයාලට ගෙවනවා මෙන්න මේ අලුත්ම event එක කරා. ඉතින් මේ event එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඒකේ දාද්දි TikTok, YouTube, Facebook, Instagram කියන ඕනම social media platform එකක ඔයාලට පුළුවන් මෙන්න මේ site එක ගැන වීඩියෝ එකක් publish කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේකේ link එක customer service contact කරගෙන එයාට මේ වීඩියෝ එකේ link එක යවන්න. ඉතින් agent link එක පල්ල description එකේ තියෙනවා. contact agent කියන තැනට ගිහිල්ලා ඔයාලට පුළුවන් Telegram එක හරහා මෙයාව contact කරගෙන ඔයා upload කරපු වීඩියෝ එකේ link එක මෙයාලට යවන්න. ඊට පස්සේ working days 3කින් ඒ කියන්නේ වැඩ කරන දවස් 3 කරා ඔයාගේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ අවශ්‍ය මුදලට රිවර්ඩ් එක මෙයාලා විසින් ලබා දෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එක කොහොමත් මිස් කරගන්න එපා. ඔයාට TikTok කරා ලොකු රීච් එකක් වගේම ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා TikTok එකේ වීඩියෝ බූස්ට් කළත් ඔයාට මේ වගේ earning එකක් ගන්න මේකෙන් chance එක හම්බ වෙනවා. ඒ නිසා අමතක කරන්න මේ CoinRace එකේ register වෙන එකේ ඉඳන් මේක trade කරන්නේ කොහොමද මේකේ withdraw ගන්න කොහොමද කියලා වීඩියෝ එකක් create කරලා social media එකට post කරලා ඔයාගේ reward එක ඔයා දිනා ගන්න. නිකමට හරි ඔයාගේ TikTok එකේ views ලක්ෂයක් විතර ගියොත් එimhe ඔයාට ඩොලර් 200ක් දක්වා මේකෙන් income එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මගහර ගන්නතු මේ event එක කරගන්න. දැන් අපි යමු මේකේ දෙවෙනි event එක පැත්තට. දෙවෙනි event එක තමයි මෙන්න මේකේ CoinRace agent team එකක් තියෙනවා. ඉතින් මේ agent team එකේ ordinary user කෙනෙක්ට ඩොලර් 500ක් දක්වා earning ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම agent කෙනෙක්ගේ team එකේ monthly income එක ඩොලර් 3000ක් දක්වා agent කෙනෙක්ට ලබා ගන්න පුළුවන්.
ඊට ඒජන්ට් කෙනෙක් වෙන්න ලොකු දෙයක් කරන්න මම ඔයාලට කලින් කිව්ව වීඩියෝ ක්‍රියේෂන් රිවර්ඩ් එක කරගත්තා නම් ඔයාලට මෙන්න මේ ඒජන්ට් කෙනෙක් වෙන්න එක පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට කරන්න තියෙන මම ඔයාලට කිව්වා වගේම වීඩියෝ එක ක්‍රියේට් කරන්න සෝෂල් මීඩියා එකේ පෝස්ට් කරන්න CoinRace එකේ රෙජිස්ටර් වෙන්නේ කොහමද? CoinRace එකේ ට්‍රේඩ් කරන්නේ කොහමද? CoinRace කරා විත්ඩ්‍රෝවල් ලබා ගන්න කොහොමද කියන ටික අන්තර්ගත කරලා වීඩියෝ එක ක්‍රියේට් කරලා සෝෂල් මීඩියා ඕනම කෙනෙකුව පළ කරලා ඔයාගේ ලින්ක් එක views ගියාට පස්සේ මෙන්න මේ ඒජන්ට් කෙනෙක්ට යවන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ views ගන්නට අනුව මෙයාලා අර gift එකක් ලබා ගන්න. දැන් අපි කතා කරමු මේක කොහොමද ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ගාස් ඔයාලට ආවට පස්සේ මුලින් මේකේ රෙජිස්ටර් වෙද්දි ටීම් එකේ මේකේ රීචාර්ජ් එක දාගන්න ඕනේ. රීචාර්ජ් දාගද්දී ඔයාලට පුළුවන් මෙන්න මේ රීචාර්ජ් ඔප්ෂන් එකට මෙතන දාවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රිප්ටෝකරන්සි අරහා මේකට ඔයාලා ඩිපොසිට් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඩිපොසිට් දාගද්දී ඔයාලට පුළුවන් මෙන්න මෙතන රීචාර්ජ් amount $10 10ක් එහෙම නැත්නම් 30ක් නැත්නම් ඔයාලට මැනුවලි 5ක් මේක ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේකේ මිනිමම් ඩිපොසිට් එක USDT 5ක් කියලා තමයි මෙයාලා කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන next දුන්නාට පස්සේ මෙයාලා හරහා QR code එකක් වගේම wallet address එකක් generate කරලා දෙනවා. මෙන්න wallet address එක copy කරන් ගිහලා ඔයාගේ ඕනම crypto wallet එකක් කරා මෙන්න මේකට ඩිපොසිට් එකක් දාගනිමේ හැකියාවක් තියෙනවා. එහෙම කරාට පස්සේ ඔයාලට පුළුවන් මේක රීචාර්ජ් එක කම්ප්ලීට් කරගෙන මේකේ තියෙන ට්‍රේඩින් වලට එන්න වෙන්න. ඉතින් ඔයා මේක සෝෂල් මීඩියා එකේ පෝස්ට් එකක් වීඩියෝ එකක් හදනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ රීචාර්ජ් ඔප්ෂන් එක වැදගත් වෙනවා. ඔයා මේකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද, ට්‍රේඩ් කරන්නේ කොහොමද, ඔය රීචාර්ජ් කරන්නේ කොහොමද, මේකේ හරියට විත්ඩ්‍රෝල් එක ගන්න කොහොමද, මේ ඔක්කොම ස්ටෙප් ටික හරියට පැහැදිලි කරලා දෙන්න ඕනේ ඔයාගේ ඕනම සෝෂල් මීඩියා ගිණුමක. ඉතින් සෝෂල් මීඩියා ගිණුම පෝස්ට් කරද්දී ඔයාගේ ඉන්න ෆලෝවර්ස්ලා ඔයාගේ TikTok එකේ තියෙන ලයික්ස් ඒ කිසිම දෙයක් වැදගත් නැහැ. ඔයාගේ වීඩියෝ යන views ගන්න විතරයි මෙයාලට වැදගත් වෙන්නේ. හරි. දැන් අපි මේකේ ට්‍රේඩින් පැත්තට බහිමු. මම එන්නම් මෙන්න මෙතන තියෙනවා home එක බලා ගන්න පුළුවන් ඔයාලට. මම එන්න home එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා BTC 28 කියලා මේ විදිහට ඉවෙන්ට් එකක් තියෙනවා. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙයාලගේ ට්‍රේඩින් chart එක 1 minute 3 minute වගේම 5 minute වලින් ඔයාලට මේක ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට කතා කරන්නේ 1 minute එක ගැන. ඉතින් මේකට අවශ්‍ය කරන සිග්නල් ගෲප් සේරම ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. ඒ වගේම මම ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න බැරි වුණා. ඔයාලට තියෙනවා අර වීඩියෝ ක්‍රියේෂන් ඉවෙන්ට් එකේම මේකේ VIP සිග්නල් ගෲප් එකට ජොයින් වෙන්න. ඉතින් VIP ගෲප් එක ඔයාලට පේමන්ට් කරන්න ඕනේ නැහැ මේකෙදි. ඔයා ඇක්ටිව් වෙන මෙම්බර්ස්ලා 3 දෙනෙක් ඉන්වයිට් කරොත් එම ඔයාලට මෙයාලගේ VIP සිග්නල් ගෲප් එකට ජොයින් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔයාලට මේකට අවශ්‍ය සිග්නල් ගෲප් ටික මම පළවෙනි දාලා තිනවා. මම එන්නම් මුලින්ම සිග්නල් ගෲප් එකට. ඉතින් ආ සිග්නල් ගෲප් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට අපේ ට්‍රේඩ් එක එන්නුනා. මෙතන අපි ට්‍රේඩ් එක එන්ටර් කරලා අපි අලුත් ට්‍රේඩ් එකක් යනකම් පොඩ්ඩක් වෙලා බලාගනිමු. ඉතින් යාළුවෝ අපේ BTC 1 minute signal group එකේ time එක ඉවර නිසා මම ආවා BTC 3 minute signal group එකට. ඉතින් මේක දෙනවා 18:36ට මෙයාලා stage 2 එකේ big god small lot small event එකෙන් trade එකක් දාන්න කියලා. මම එන්න අපේ trading chart එක මෙතන දාවට පස්සේ 3 minute select කළා. මෙතන big god small lot small event select කරගන්නවා මෙයාලා කියලා තියෙන විදිහටම. ඊට පස්සේ මම මෙතනින් දනවා අපේ price 2 එකේ විතර $7.23ක්. ඊට පස්සේ මේ විදිහට අපේ trade එක මේ විදිහට start කරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා මේ විදිහට අපේ order generate වුණා. අබ්බලොම් මේකේ profit එකක් ඇයිද? එහෙම නැත්නම් loss එකක් ඇයිද කියලා. ඉතින් මේකේ profit එක බලන්න තව විනාඩි 1:00මාරක වගේ කාලයක් තියෙනවා. මම මේ වීඩියෝ මෙතනින් කට් කරලා ඔයාලට දාලා තියන්නම්. profit එක ගන්න තප්පර 20ක් විතර තියලා මේ වීඩියෝ එකමත් start කරන්න. හරි දැන් guys අපිට තව තප්පර 20කින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ trade එකේ අපිට profit එකක් ආවද? එහෙම නැත්නම් අපි දැම්ම මුදල් ටික loss වෙලා ගියාද කියලා. ඒ වගේ මතක් කරගන්න අපේ Telegram මේ CoinRace ශ්‍රී ලංකා group එකටත් join වෙන්න අමතක කරන්න එපා guys. ඒකෙත් ඔයාලට giveaway එකක් යනවා. ඉතින් ඔන්න අපේ trade එකේ time එක යනවා. අපි බලමු මේක අපිට profit එකක් හම්බුණාද? එහෙම නැත්නම් මේ මුදලත් අපේ loss වෙලා ගියාද කියලා. ඉතින් guys මම එන මෙතන period එකෙන් දාන මෙතන ආවට පස්සේ ඔයාලට my orders එකෙන් දාන ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. අපි දැම්ම trade එක මේ විදිහට profit වෙලා තියෙනවා. ඉතින් අපි දැම්ම $7ක් වගේම ඒකෙන් අපිට profit එක හම්බෙලා තියෙනවා $27.47ක වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එක ට්‍රේඩ් එකකින් කොච්චර ප්‍රොෆිට් එකක් මම ගත්තද කියලා. ඉතින් මම දැන් එන්නම් ඔයාලට මේ ප්‍රයිසස් දෙක ගැන කතා කරන්න. ඊට පස්සේ අපි තව ට්‍රේඩ් එකක් දාලා මේ වීඩියෝ එකේ විඩ්‍රෝ එකක් දාලාම මේ වීඩියෝ එක එන් කරමු. ඉතින් මේක ඔයා කරයි යද්දී ඔයා ලොස් වෙන මුදලක් ගානේ ඔයා මේකේ කැල්කියුලේටර් එකක් යූස් කරන්න ඕනේ. මේ කැල්කියුලේටර් දෙන වාසිය තමයි ඔයාට මේක ස්ටේජ් 8කට බෙදලා තියෙනවා. මේ ස්ටේජ් 8 හරහා ඔයාට පුළුවන් ඔයා ලොස් වෙන මුදල 80%කින් නැවතත් රිෆන්ඩ් ගන්න. ඒ කියන්නේ හිතන්න ඔයා ඩොලර් 100ක් මේකට ඉන්වෙස්ට් කළා ඩොලර් 100ම ට්‍රේඩ් 8කින් ලොස් වුණා කියලා. ඔයා මෙන්න මේ කැල්කියුලේටර් එකේ තියෙන ප්‍රයිසස් 8ට අදාළව මේක ට්‍රේඩ් කරලා තිබ්බොත් එහෙම ඔයාට ලොස් වෙච්ච මුදලින් 80%ක් නැවත රිෆන්ඩ් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට මේ pop up වෙන්නේ ඒ මැසේජ් එක. මෙන්න මේ post එකේ තියෙන විදිහට ඔයා ඉන්වෙස්ට් කරන මුදල අනුව ඔයා මේකේ ට්‍රේඩ් කරන්න ඕනේ. හරි දැන් අපි මේකේ ඊළඟ ට්‍රේඩ් එකට
මං එන්න අපේ සිග්නල් ගෲප් එකට ඇවිල්ලා මම මෙන්න මේ විදිහට ඊළඟ සිග්නල් එකට ට්‍රේඩ් එකක් දානවා. ඉතින් මේකේ big odd small lot 18:36ට වෙලා තියෙන්නේ. අපි ඊළඟ සිග්නල් එනකම් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉමු. ඉතින් පොඩි කනෙක්ෂන් අවුලක් තියෙනවා. මෙතන කනෙක්ටින් තමයි තියෙන අපේ ටෙලිග්‍රෑම් එක. ඉතින් මේක හරි ගිහුවාම අපි ඊළඟ සිග්නල් එකට මේකේ ට්‍රේඩ් එකක් දාමු. හරි ඉතින් guys ඔන්න අපේ සිග්නල් ගෲප් එක අපිට සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මෙයාමත් කියලා තියෙන්නේ big odd small lot වගේ මේ small level එකකින් trades 2 එකේ ට්‍රේඩ් එකක් දාන්න කියලා. මම එන්න අපේ ට්‍රේඩින් chart එකට. මෙතන මම big odd small level select කරලා මෙතන මම quantity එක $5ක් type කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙතන trade එක start කරගන්නවා. අබ්බලෝ මේක අපේ profit එකක් ඇයිද? එහෙම නැත්නම් අපි invest කරමු මුදල loss වෙලා යයිද කියලා. ඉතින් guys මේ වීඩියෝ එකත් මම ඔයාලට trade එක profit වෙන ලං වෙලාම වීඩියෝ එක එමත් open කරන්න. හරි ඉතින් guys ඔන්න අපේ trade එක ඉවර වෙන තව තප්පර 10ක වගේ කාලයක් තමයි තියෙන්නේ. අපි බලමු මේකේ profit එකක් ඇයිද? එහෙම නැත්නම් අපි invest කරමු මුදල loss වෙලා යයිද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට අපේ ට්‍රේඩ් එක ක්ලෝස් වුණා. ඉතින් අපි ගිහලා බලමු මේකේ මොකක් වුණාද කියලා. මම එන්න මෙතන පීරියඩ් කියන තැනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. my orders කියන තැන අපේ මේකේ ප්‍රොෆිට් එක ඇවිල්ලා තියෙනවා $19ක ප්‍රොෆිට් එකක් අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ට්‍රේඩ් එකෙන්. ඉතින් මම $5ක් දැම්මේ $5ට $15ක් ගියා. ඒ කියන්නේ big odd small level කියන තුනම සිලෙක්ට් කරමු නිසා $5 ගන්න 3කට කැපුණා. ඒත් එක්කම ඒකෙන් ප්‍රොෆිට් එක $19ක් අපිට හම්බුණා. මම මෙතනින් බැක් එන්නම්. බැක් වුණාට පස්සේ මේක තරමු ඉතුරු ඉවෙන්ට් එක ගැන. මම එන මෙතන හෝම් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේකේ කලර් ප්‍රොඩක්ෂන් කියලා එකක් තියෙනවා. මෙන්න මේ කලර් ප්‍රොඩක්ෂන් එකත් ඔයාලට තියෙන Ethereum වලින් ට්‍රේඩ් කරන්න. මේ කලර් ප්‍රොඩක්ෂන් ආවට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතන ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ කලර්ස් වලට තමයි ඔයාලට ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරන ලින්ක් ටිකක් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒත් එකම කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙනවා. ඔයාලට මේ හැම ටෙලිග්‍රෑම් ගෲප් එකකටම ෆ්‍රී ජොයිනර් ගුවන් ඔයාලට VIP ගෲප් එකට පමණයි අර මං කිව්වේ විදිහට මෙම්බර්ස්ලා ඇක්ටිව් වෙන 3 දෙනෙක් ජොයින් කරගෙන ඔයාගේ ඇක්සස් එක හදා ගන්න තියෙන්නේ. මං එන්නම් අපේ සිග්නල් ගෲප් එකට. හරි guys ඉතින් අපේ කලර් ප්‍රොඩක්ෂන් ගෲප් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කලර් එක රෙඩ් වලින් ක්වොන්ටිටි එක එකක් විතර මේක ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් මේක රීෆ්‍රෙෂ් කරගෙනම අපි මේකේ ට්‍රේඩ් එකට එන්ටර් වෙමු. මං එන්නම් කලර් ප්‍රොඩක්ෂන් එකට. මෙතෙන් ආවට පස්සේ තව විනාඩි තප්පර 20ක විතර මෙතන කලර් ප්‍රොඩක්ෂන් එක අපේ ට්‍රේඩ් එක එන්ටර් කරන්න බැරි වුණා. ඉතින් ටයිම් එක ඉවර වුණ නිසා අපි ඊළඟ ට්‍රේඩ් එකේ ඉඳන් අපි ට්‍රේඩ් කරලා බලමු මේ කොහොමද ප්‍රොෆිට් ගන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේක සිග්නල් ගෲප් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. මේක සෑම විනාඩියටම ඔයාලට සිග්නල් ලබා දෙනවා. ඉතින් අපි තව සිග්නල් එකක් එනකම් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉමු. ඉතින් දැන් වරිනම් සිග්නල් එකක් කරෙන්න ඕනේ 18:47 වෙලාව. අපි සිග්නල් එකක් එනකම් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉඳලා අපි මේකට ට්‍රේඩ් එකක් දාමු. හරිද guys green color එකෙන් තමයි මම ට්‍රේඩ් කරන්න කියන්නේ. ඉතින් මම මෙතන green color එක සිලෙක්ට් කරගන්නවා. green color එක සිලෙක්ට් කළා මෙතන USDT දෙනවා 2.750ක ප්‍රමාණයක්. ඊට පස්සේ මෙතන ට්‍රේඩ් එක ස්ටාර්ට් කරනවා මෙන්න මේ විදිහට. අපි බලමු ඕඩර් ජෙනරේට් වුණා වගේම අපි මේකේ ප්‍රොෆිට් එකක් එයිද? එහෙම නැත්නම් අපි ඉන්වෙස්ට් කරපු මුදල් ටික ලොස් වෙලා යයිද කියලා. ඉතින් තප්පර 25ක වගේ කාලයක් තියෙනවා අපි මේකේ ප්‍රොෆිට් එක බලා ගන්න. ඉතින් මේක මම කලර් ප්‍රොඩක්ෂන් එක ගැන ඔයාලට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ යට නම්බර්ස් ටිකක් තියෙනවා. මේ නම්බර්ස් ටිකට මම ඔයාලට මේ ට්‍රේඩ් එක ඉවරලා කියලා දෙන්නම් කොහොමද කරන්න තියෙන්නේ කියලා. හරි ඉතින් guys තප්පර 10ක වගේ කාලෙකින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේක ප්‍රොෆිට් එකක්ද කියලා. ඉතින් අපි බලමු මේකේ අපිට කොච්චර මුදලක් හම්බෙයිද කියලා. ඉතින් මෙන්න මේ අපේ ට්‍රේඩ් එක කරනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ ආවේ රෙඩ් කලර් නම්බර් 4. ඒ කියන්නේ අපේ මුදල ලොස් වෙලා ගියා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම දැන් එන්නම් අයමත් අපේ සිග්නල් ගෲප් එකට. සිග්නල් ගෲප් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා තාමත් අපිට සිග්නල් එක අප්ඩේට් වෙලා නැහැ. සිග්නල් එක අප්ඩේට් වුණ ගමන් අපි බලමු කොහොමද ඊළඟ ට්‍රේඩ් එකට සිග්නල් දාන්නේ කියලා. ඉතින් මම සිග්නල් ගෲප් එකේ සිග්නල් එක කෙනකම් මම ඔයාලට කතා කරන්නම් මේකේ තියෙන නම්බර්ස් ටික කොහොමද ඔයාලා ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ නම්බර්ස් 9ක් තියෙනවා. මේ නම්බර්ස් 9 මම ඔයාලට එකක් සිලෙක්ට් කරලා පෙන්නන්න නිකමට වගේ. ඉතින් මෙතන මම නම්බර් 6 වගේ සිලෙක්ට් කරගෙන මෙතන මම USDT එකක් ට්‍රේඩ් කරලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක කරන්න තියෙන්නේ කියලා. ඉතින් දැන් අපේ ඕඩර් ජෙනරේට් කරනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මම දුන්න green color එකේ number 7 sorry red color එකේ number 6 තමයි දුන්නේ. අපි බලමු මේක කොහොම වෙයිද කියලා. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් නේද මේකේ red color එකේ number 2 ආවේ. ඉතින් ඔයා හිතන්නවා බැරි වෙලා හරි මේකේ ට්‍රේඩ් එක red color number 6 දෙන්නේ නැතුව ඔයා මේකේ red එකේ
කලයක විතරක් සිලෙක්ට් කරලා තිබ්බනම් එහෙම ඔයාට එතනින් $1.95 මුදලක් එතනින් ප්‍රොෆිට් ගැනීමේ හැකියාවක් තිබ්බා. ඊට මෙන්න මේ කලර්ස් වල නම්බර්ස් වල ට්‍රේඩ් කරන එකේ තියෙන අවාසිය තමයි මේ නම් එකක් ලැබීමේ සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඔයා හිතන නම් එක නෙවෙයි එන්නේ. ඒ වගේ දෙයක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. මම දැන් මෙතනින් green color major select කරලා මෙතනින් මම Quantify එක $2ක් ලබා දීලා මෙතන මම trade එක මේ විදිහට start කරනවා. ඒත් එක්කම මෙතනින් green color එකේ number 9 select කරලා මෙතනින් නැවත trade එක මෙතන start කරන්න යද්දිම අපේ trade එක end අපේ time countdown එක කපටන් ගත්තා. ඉතින් මම දැන් මෙතනින් අපි බලමු මෙතන number 9 આવොත් එම එතනින් මම trade එකක් ගන්න එක profit වෙන්න chance එකක් තිබ්බා. අපි බලමු මොන කාලයකද එන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එනවා මම number 9 select කරලා තිබ්බනම් මට මේනොට කොච්චර profit එකක් එන්න තියෙද කියලා. ඉතින් මෙතන මම number 9 select කරලා trade එකක් දාන්න ගියත් අපේ trade එක දාන්න time එක මදි වුණා. හැබැයි මම green color select කරලා තිබ්බ නිසා මට ඒ green color එකට අදාළ profit එක $3.5ක වගේ මුදලක් මගේ balance එකට add වුණා. හැබැයි බැරි වෙලා හරි මේකේ number 9 එක මම select කරලා trade කරලා තිබ්බොත් එම $2.9.5කින් උඩ තමයි අපේ profit එක හම්බෙන්නේ. ඉතින් මේ වගේ පොඩි trick ටිකක් තියෙනවා මේ coin race එකේ. ඔයාට මේකේ profit ගන්න පුළුවන් මෙන්න මේ color prediction එකේ numbers වලින්. ඒ ගැන වීඩියෝ මම ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. දැන් අපි යමු මේකේ withdraw එකක් දාන්නේ කොහොමද කියලා කතා කරන්න. ඉතින් මෙතන යනවා home එකට ආවට පස්සේ ඔයාට ඊට කලින් මතක් කරගන්න මේකේ invite option එක ගැන. ඒක හරහා තමයි ඔයාට පුළුවන්කමක් තියෙන්නේ මේ අලගේ VIP signal group එකට access හදාගන්න. ඔයාට පුළුවන් මෙන්න මේ invite කරන option එකට මෙතන දාවට පස්සේ ඔයාට මෙන්න මේ යටින් බලා ගන්න පුළුවන් වෙනවා your invitation link කියලා යටින් link එකක් තියෙනවා. මෙන්න මේ link එක කොපි කරන් තමයි ඔයාට වගේ යාළුවන්ව මේ site එකට එකතු කරගන්න තියෙන්නේ. එහෙම කරලා active members ලා 3 දෙනෙක් invite කරලා පස්සේ ඔයාට පුළුවන්කමක් තියෙනවා මෙයාලගේ VIP signal group එකට join වෙලා ඒ VIP signal වලින් trade කරලා ලොකු profit එකක් ගන්න. ඉතින් මම දැනටත් VIP signal group එකේ ඉන්න නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට signal group එකට join වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ step ටික හරියට පිළිපදින්න. දැන් අපි මේකේ withdrawal එකක් දාන්න. මම මෙතන access වලට ආලා මෙතන withdraw කියන option එකට යනවා. මෙතන ගියාට පස්සේ මම මෙතන $24ක් වගේ withdraw වෙන්න දානවා. මෙතන මම $24ක් type කරගෙන අපේ withdrawal address එක මෙතන දෙන්න ඕනේ. ඉතින් withdrawal address එක ගැන අපි යනවා අපේ Binance එකට. Binance එකට අපි මෙතන යන්න ඕනේ access වලට ගිහිල්ලා මෙතනින් අපි add funds වලින් අපේ මෙතන USDT deposit address එක copy කරගන්න ඕනේ. මම දැන් USDT වලට ගියා USDT වල Tron TRC20 address එක මෙතන copy කරන් ඇවිල්ලා මම එන අපේ site එකට. ඊට පස්සේ මම withdrawal address එක copy කරගෙන මෙතනින් paste කරලා මෙතන මම submit කියන touch එක දාගත්තට පස්සේ අපේ withdrawal එක confirm වෙනවා. ඉතින් withdrawal එකේ screenshot එක මම ඔයාලට එහා පැත්තෙන් දාලා තියන්නම්. ඉතින් withdrawal එකදී $24න් $23ක වගේ මුදලක් තමයි මගේ Binance එකට එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ site එක විසින් withdrawal fee එක විදිහට $1ක් අපේ balance එකෙන් කපා ගන්නවා. ඉතින් හැම site එකකම production එක සහ මේක site එකේ maintenance වලට තමයි කපා ගන්න. ඒ හින්දා ඔයා $24න් $23 වගේ මුදලක් තමයි මට ලබා ගන්න පුළුවන් උනේ. ඉතින් වීඩියෝ ගන්න ළඟ නිසා මම ඔයාලට අයව මතක් කරනවා මේකේ තිබ්බ main කාරණා ටික ගැන. ඉතින් මුල්ම ස්ටෙප් එක ඔයාගේ views ගානට ඩොලර්ස් හොයන්න පුළුවන් අලුත් event එක. ඉතින් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාට පුළුවන් වගේ ඕනම social media ගිණුමක මේ link එක share කරලා ඔයාගේ මුදල් ටික ජයග්‍රහණය කරගන්න තියෙන මුදල් ටික ඔක්කොම හම්බෙන්නේ ඔයාගේ coin race ගිණුමට. ඒ වගේම දෙවෙනි එක ඔයාට coin race agent කෙනෙක් වෙන්න පුළුවන්. coin race agent කෙනෙක් වෙන්න නම් ඔයාට කරන්න තියෙන්නේ අල creation event එකේ දැම්ම වීඩියෝ එක මේ ඔයා description එකේ තියෙන agent යවන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් coin race එකේ official agent කෙනෙක් වෙලා මේක හරහා commission උපයන්න. ඒ වගේම number 3 ඔයාට මේක හරහා iPhone 15 Pro Max සහ සැනසිලි තියාගත්ත එක මේකෙදි තව සැනසිලි තියාගත්ත එක තියාගෙන දිනා ගන්න පුළුවන්. ඒ ඉවෙන්ට් එක මම ඔයාලට කතා කරලා තිනවා. ඒ වගේම අංක 4 ඔයාලට මේකේ VIP signal group එකට join වෙන්න active members ලා 3 දෙනෙක් ඔයාලා join කරගන්න ඕනේ. ඉතින් ආ වීඩියෝ එකෙන් හරි මග හැරුණා නම් අනිවාර්යයෙන්ම සමායන කියලා මතක් කරනවා. ඒත් එක අපයිල් දාලා තිබ්බනම් අනිවාර්යයෙන්ම ටයිම්ලයින් එකත් එක්ක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට කියන්නම් මොකද්ද එතනදී මම කිව්වේ කියලා. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක් කරනවා වීඩියෝ ගැන අදහසක් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. වගේම වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලාත් ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි අද වීඩියෝ නවත්තන්න වීඩියෝ බලන හැමෝටම thanks කියලා මතක් කරනවා. එහෙනම් අපි යනවා හැමෝටම ජය වේවා.